යාළුවනේ දැන් මේ දවස්වල හැමෝම දැන් CM tool ගන්න පොර කනවා. මම පොඩි ටික්ස් එකක් කියලා දෙන්නම්. හැබැයි දන්න අයත් ඇති මේක. නොදන්න අයට තමයි මම මේ කියලා දෙන්නේ. මුලින්ම ඔයා යන්න ඕන ඔයාගේ page එකට. හරිද? page එකට ගියාට පස්සේ ඔයාගේ තියෙනවනේ page එකේ professional dashboard එක කියලා එකක්. ඉන්න ඒකට ගිහිල්ලා ඒකේ උඩම තියෙනවා monetize කියලා. ඔන්න ඔකට ගියාට පස්සේ තියෙනවා content monetization කියලා. ඔකට ගියාට පස්සේ ඕකේ පෙන්නනවා දැන් අපේ පෙන්නන්නේ දැන් ගොඩක් අයගේ පෙන්නන්නේ waiting list එකක් විදිහට තමයි පෙන්නන්නේ. ඔය waiting list එක ක්ලික් කරාට පස්සේ එනවා අපි මේ ටික සම්පූර්ණ කරන්න ඕන. අපිට FB එකෙන් සල්ලි ගන්න ඕන නම් මේ ටික අපි සම්පූර්ණ කරන්න ඕන. එතකොට මේකේ මුලින්ම තියෙන අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. ඒක හරියි. එතකොට මොනටයිසේෂන් දීපු රටක් වෙන්න ඕන. ලංකාවට මොනටයිසේෂන් හම්බුණානේ. ඒ නිසා ඒකත් හරියි. එතකොට page එක මේ දවස් 30කට වඩා වැඩි වෙන්න ඕන. ඒකත් හරියි. ඊපස්සේ මේකත් වැදගත්. reel 3ක් දාලා තියෙන්න ඕන දවස් 90ක් ඇතුළත. ඒකත් වැදගත්. ඒක නිසා reel 3ක් අනිවාර්යෙන් දාන්න ඕන මේ දවස් 90ක් ඇතුළත. එතකොට තව එකක් තියෙනවා followsලා 10000ක් වෙන්න ඕන. හැබැයි මේක මේ ලොකුවටම බලපාන්නේ නැහැ. මොකද මම දැකලා තියෙනවා 4000 ප්‍රොෆයිල් වලට එතකොට 5000 page වලට කොහොමම ඒ කියන්නේ 10000ට වඩා අඩු වුණත් මොනටයිසේෂන් එක හම්බෙලා තියෙනවා. හැබැයි මෙන්න මේකත් වැදගත්. 150000ක් තියෙන්න ඕන views. 150000ක් views තියෙන්න ඕන. එන්නේ ඒක වැදගත්. එතකොට මේ ටික සම්පූර්ණ කරලා සමහරක් අයගේ තියෙන ඇවිල්ලා නැහැ වුණාට මොනටයිසේෂන් ඇවිල්ලා නැති කට්ටිය ඉන්නවා. එහෙම ඇඟේ මේකේ යටින් පෙන්නනවා එතනින් පෙන්නනවා notify me කියලා. notify me කියන එකේ මේ දැන් අර ටික සම්පූර්ණ වෙලා ආපු නැති අයින්ට තමයි මේක. ඒක නිසා මුලින්ම ක්ලික් කරන්න යන්න එපා. ඒ කියන්නේ අර ටික සම්පූර්ණ වෙලා නැත්නම් ඒ views 150000ක් තිබිලා followsලා සාමාන්‍යයෙන් හිතන්නකෝ followsලා ඉන්නවා කියලා 5000ක් 6000ක් වගේ. එහෙම කට්ටිය ක්ලික් කරත් අවුලක් නැහැ මේක. මොකද followsලා ගන්න එච්චර ලොකුවටම බලපාන්නේ නැහැ. views එකයි අර ඊළඟ ඉතුරු ටිකයි තමයි ගොඩක් බලපාන්නේ. එතකොට ඒ ටික සම්පූර්ණ වෙලා මේ මොනටයිසේෂන් ආපු නැති අයින්ට මෙතනින් notify me කියන එක ක්ලික් කරන්න පුළුවන්. හැබැයි මේකෙත් පොඩි මේකක් තියෙනවා. මොකද Facebook එකෙන් ඔය මොනටයිසේෂන් මේ හැමදාම දෙන එකක් නෙමෙයි. ඒකේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ දවස් තියෙනවා. දැන් හිතන්නකෝ මේ මාසේ 20 21 23 ඔන්නෝම වගේ දෙනවා. එතකොට ඒ වගේ තියෙනවා. දැන් මේ ගිය සතියේ වගේම තිබුණේ බල්ක් එකක් වගේ. කියන්නේ ගොඩක් අයින්ට හම්බුණා. ඒ මොනටයිසේෂන් බල්ක් එකක් වගේ එක දිගට කියන්නේ හම්බ වෙන කට්ටියට ඒ හම්බ වෙනවා. එතකොට අපි දැන් මේක notify me එක